forex ගිණුමට මුදල් දැන්පත් කිරීම සඳහා සහ ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ඉක්මනින් සහ ඉතා පහසුවෙන් ඔබේ අතට ලබා ගැනීමට අන්තර්ජාල බැංකු ගිණුමක් සකසා ගන්න ආකාරය බලමු. අන්තර්ජාල බැංකුව ගත්තාම විවිධ බැංකු ගණනාවක් තිබෙනවා. මේ අතරින් නෙටාලා කියන්නේ ලංකාවට බොහෝ සෙයින් සහාය දක්වන අන්තර්ජාල බැංකුවක්. අපි බලමු කොහොමද නෙටාලා අන්තර්ජාල බැංකුව ඔස්සේ ගිණුමක් සකසා ගන්න කියලා. මෙතන ඔබට දිස්සන්නේ නෙටාලා අන්තර්ජාල බැංකුවේ නිල වෙබ් අඩවියේ ලිපිනයයි. මුලින්ම මේ වෙබ් අඩවියට පිවිස ඉහළ sign up කියන දන ක්ලික් කරා. ඉන්වැස්ටර් ඔබට මේ ආකාරයේ පිටුවක් කරනවා. මෙතන ඊමේල් ඇඩ්‍රස් යනකොට ඔබගේ ඊමේල් ලිපිනය ලබා දෙන්න. කන්ෆර්ම් ඊමේල් ඇඩ්‍රස් කියන එකට නැවතත් මේ ඊමේල් ලිපිනයම ලබා දෙන්න. country කියනකොට ඔබගේ රට ශ්‍රී ලංකාව ලෙස තෝරා දෙන්න. මේ ස්ථානයේ ඔබගේ දිස්ත්‍රික්කය තෝරා දෙන්න. මෙතන ඔබගේ මුදල් වර්ගය ලබා දෙන්න USD ලෙස. පහළට වෙන්නම USD ඩොලර් කියලා සටහන් කර තිබෙනවා. ඉන්පසුව කන්ටිනියු කියන දන ක්ලික් කරන්න. ඉන්පසු ඔබට මෙවැනි ආකාරයේ වීඩියෝවක් විවෘත වෙනවා. ඒ ප්‍රශ්නේ මම සඳහන් ඔබගේ වාසකම ලබා දෙන්න. ලාස්ට් නේම් එක දැන් ඔබේ නම ඉතිරි කොටසත් ලබා දී. අංක 3 යන සටහන් දැන් ඔබගේ නිවැරදි ලිපිනය ලබා දෙන්න. forex ගිණුම සාදාගත් ආකාරයට city කියන ඔබගේ ආසන්නම නගරය ලබා දෙන්න. postal code කියන ඔබගේ ආසන්නම නගරයේ තැපල් අංකය ලබා දෙන්න. දැන් ඔබගේ රට ශ්‍රී ලංකාව ලෙස ලබා දෙන්න. දැන් ඔබගේ නිවැරදි දුරකථන අංකය ලබා දෙන්න. අංක 8 යනුවෙන් සඳහන් දැන් ඔබගේ ස්ත්‍රී පුරුෂ භාවය ලබා දී. ඔබගේ උපන් දිනය ලබා දෙන්න. දැන් ඔබ කැමති පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. නැවතත් දැන් පාස්වර්ඩ් එකම කන්ෆර්ම් පාස්වර්ඩ් කියන දේ ලබා දී. සිකියුරිටි කක්ෂන් වලට ඔබ කැමති සිකියුරිටි කක්ෂන් එකක් තෝරා දී. ඉදිරියේ නැති කොටුව තුළ ඊට අදාළ ආන්සර් එක ලබා දෙන්න. ඉන්පසුව කන්ටිනියු කියන දන ක්ලික් කරන්න. ඉන්පසු ඔබට මෙවැනි ආකාරයේ පිටුවක් විවෘත වෙනවා. මේකෙන් පෙන්වු කරන්නේ ඔබ ලබා දුන් සිකියුරිටි කක්ෂන් ටික මේක පැහැදිලිව උතන ගෝල් ලියලා තබාන පසුව මුදල් ඔබ ගිණුමේ මුදල් ගැනීමේදී සහ ගිණුමට ඇතුල් වීමේදී අවශ්‍ය වෙනවා. ඉන්පසුව නැවතත් කන්ටිනියු කියන දන ක්ලික් කරන්න. ඉන්පසු ඔබගේ account number එක සහ ID එක පෙන්වන්න කරනවා. මේ දෙකත් පැහැදිලිව ලියලා තියාගන්න. ඉන්පසුව ඔබගේ ගිණුමට ඇතුල් වෙන හැටි බලන්න. ඔබ නෙටාලා වෙබ් අඩවියට පිවිස
දකුණු පස්සේ ඉහළ කෙරවීම ඇති sign in කියන තැන ක්ලික් කරන්න. දැන් ඔබගේ email address එක හෝ account ID number එක ලබා දෙන්න. password කියන දන්න ඔබ ඉන්ම හදද්දී ලබා දුන් password එක ලබා දී sign in කියන දන්න ක්ලික් කරන්න. ඉන්බඩු පසුව ඔබට security action එකක් කිල්ලුවොත් එයද නිවැරදිව ලබා දෙන්න. network ගිණුමට පිවිසෙන පසු වෙන ආකාරය තමයි මේ තිබෙන්නේ. අපි forex ගිණුමට මුදල් දැන්පත් කරන්නේ network ගිණුම හරහා නිසා පතම network ගිණුමට මුදල් දැන්පත් කරගෙන සිටිය යුතුයි. network ගිණුමට මුදල් දැන්පත් කරන්න නම් අන්තර්ජාලය ගනුදෙනු කළ හැකි බැංකු කාඩ් පතක් තිබිය යුතුයි. මේ කාඩ් පතක් සම්පත් බැංකුවෙන් හෝ කොමර්ෂල් බැංකුවෙන් හෝ HNB බැංකුවෙන් ලබාගත හැකි. කොමර්ෂල් බැංකුවෙන් ලබා ගන්නේ නම් ගිණුමක් ආරම්භ කර සති දෙකක් ඇතුළත වගේ මේ වීසා කාඩ් ඩෙබිට් කාඩ් පත ලබාගත හැකි. HNB බැංකුවෙන් ලබා ගන්නේ නම් ගිණුමක් ආරම්භ කර එවලේම මේ වීසා ඩෙබිට් කාඩ් පත ලබාගත හැකි. මේ තිබෙන්නේ HNB බැංකුවෙන් ලබා ගන්නාද වීසා ඩෙබිට් කාඩ් පතකි. මෙතන ඔබගේ කාඩ් පතේ අංකයද මෙතන කාඩ් පත අවලංගු වන දිනයද සඳහන් කර ඇත. අපි බලමු HNB ඩෙබිට් කාඩ් පත භාවිතා කර නිරල අන්තර්ජාල බැංකු වෙනුමට මුදල් දැන්පත් කරගන්නවා ඇති. ඔබ HNB ඩෙබිට් කාඩ් පතක් භාවිතා කරනවා නම් කාඩ් පතේ පිටිපස ඇති කාඩ් සෙන්ඩර් අංකයට ඇමතුමක් ලබාගෙන අන්තර්ජාලය ගනුදෙනු කළ හැකි පරිදි දින ගණනකට ඔබ කැමති දින ගණනකට ඔන්ලයින් කරගත හැක. අනිවාර්යෙන් ඔන්ලයින් කරගත යුතුය. බලමු මුදල් දැන්පත් කරගන්න ආකාරය. මුලින්ම money in කියන තැන ක්ලික් කර visa debit කියන තැන ක්ලික් කරන්න. බසවර මෙවැනි ආකාරයේ වීඩියෝක් කරනවා. අපි තවම ගිණුම අපේම බවට තහවුරු කරන්න ලියකියවිලි ඉදිරිපත් කරන්න නැති නිසා වඩ ගිණුමට දැන්පත් කළ හැකි $20 සිට 160 දක්වා මුදල් ප්‍රමාණයක් පමණයි. අපි $20ක් දැන්පත් කරගන්න ආකාරය බලමු. amount කියන තැන $20 ලෙස සටහන් කරන්න. ඊළඟට ඔබගේ කාඩ් පතේ අංකය මෙතනින් සඳහන් කරන්න. මෙතන කාඩ් කරන්සි කියන තැනට USD ලෙස දෙන්න. ඊට එක්ස්පයරි ඩේට් එකට ඔබගේ කාඩ් පත අවලංගු වන දින වර්ෂය සහ මාසය ලබා දෙන්න. security number කියන තැනට ඔබගේ කාඩ් පත පිටුපස ඇති අංක 3කින් දිස්වන අංකය ලබා දෙන්න. කියන්නේ මෙන්න මෙම ස්ථානයේ ඇති අංකය ලබා දෙන්න. continue කියන තැන ක්ලික් කරන්න. ශනිකව ඔබගේ ගිණුමට මුදල් පෙරවනවා. ඔබ කොමර්ෂල් බැංකුවේ වීසා කාඩ් පත භාවිතා කර මුදල් දැන්පත් කරනවා නම් ඔබට
OTP කෝඩය ඇතුළත් කර යුතුයි. අපට OTP කෝඩය කමර්ෂල් බැංකුවේ ගිණුම ආරම්භ කරද්දී දුරකථන අංකයට SMS වලින් මගින් ලැබෙනවා. OTP කෝඩය ඇතුළත් කර කන්ෆර්ම් කර පසු ඔබේ ගිණුමට ශනිකව මුදල් බරවනවා. නම්බරම අපි මේ ගිණුම අපේම බවට තහවුරු කරන්න ලියකියවිලි ඇතුළත් කරගන්න ආකාරය. මුලින්ම account කියන තැන ක්ලික් කරන්න. එතකොට මේ ස්ථානයේ verify කියන option එක පෙන්නනවා. මේ option එක මේ ආකාරයෙන් verify කියලා option එකක් පෙන්නනවා. මේ option එක නැතිනම් support වෙත ගොස් මට දැනුම් දිය හැක. ඊමේල් පණිවිඩයක් මගින් මෙතන දුරකථන අංකය සටහන් කර ඇත. දුරකථන අංකයට කතා කර සහයෝගය ලබා ගත හැකියි. මේ ලංකාවේ බොහෝ පිරිසක් සේවය කරන නිසා සිංහලින්ම සහයෝගය ලබා ගත හැකියි. verify කියන දේ ක්ලික් කරලා පසු මේ වගේ පිටුවක් විවෘත වෙනවා. ඉන්පසුව මෙතනට ඇතුළත් කරන ડોකියුමන්ට් එකේ නම ලබා දිය යුතුයි. කියන්නේ ඔබ identity එකද එහෙම නැත්නම් passport එකද license එකද ලබා සඳහන් කර මෙතන ක්ලික් කර ෆයිල් එක තෝරාදී දාලා ස්කෑන් කොපිය තෝරාදී අප්ලෝඩ් කියන තැන ක්ලික් කිරීම මගින් ඔබේ ડોකියුමන්ට් එක අප්ලෝඩ් වෙනවා. දෙවනට ඇඩ්‍රස් එක සඳහා ස්ථිර කිරීම සඳහා address verification document කියන ලෙස ටයිප් තෝරාදී අදාළ address එක සඳහන් ලියකියවිල්ල තෝරාදී අප්ලෝඩ් කරන්න. ඉන්පසු දවස් 7 දවස් 2-3ක් ඇතුළත වගේ ඉනම verify කරනවා. verify කරාට පස්සම මෙන්න මේ ස්ථානයේ unverified නැත්නම් verified කියලා වෙලා තියෙනවා. ඔබ verify කරා ඇත. ඉන්පසු ඔබට දිගටම ගන්නන ගෑ හැක. මුදල් තැන්පත් කළ කාර්ඩ් වැලිඩේට් කිරීමටද අවශ්‍යයි. වැලිඩේට් කිරීම සඳහා setting කියන තැන ක්ලික් කර prepaid option කියන තැන ක්ලික් කර මම මේකෙදි මට කාඩ් එක ඇඩ් කරන නිසා මෙතන පෙන්නන්නේ නැහැ. ඔබ කාඩ් පතක් ඇඩ් කරාම මෙතන validate කියලා බටන් එකක් තියෙනවා. ඒ validate කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔබගෙන් $3ක මුදලක් කාඩ් පතෙන් කපාගෙන අනිවාර්යෙන් ඔබේ කාඩ් පතේ මුදල් තිබිය යුතුයි validate කිරීම සඳහා. ඊට පස්සේ $3ට අදාළව කෝඩ් එක අහනවා. ඔබ එවලේම ඔබගේ බැංකු කාඩ් සෙන්ටර් එකට කතා කරලා ඔබගේ එම නවතුන්ට අදාළ ට්‍රාන්ස්ලේෂන් කෝඩ් එක ඉල්ලගෙන ඇතුළත් කර කන්ටිනියු කරන්න. ඊට ඔබට එම කාඩ් පත භාවිත කර ඕනෑ තරම් නිරාල ගිණුමට මුදල් තැන්පත් කර හැකියි. එතනගෙන මාසේ ඔබට නිවසට මාස්ටර් කාඩ් පතක් ගෙන්වාගත හැකියි. මේ මාස්ටර් කාඩ් පත භාවිත කර ලංකාවේ තිබෙන ඕනම මාස්ටර් කාඩ් භාවිත කළ හැකි ATM මැෂින් එකකින්
නෙටවල විනිමය තියෙන මුදල් ක්ෂණිකව ලබාගත හැකියි. ඒ සඳහා ගිණුම වෙරිෆයි කළ පසු net card කියන තැන ක්ලික් කර මෙම ස්ථානයේ ඇති තැන ක්ලික් කිරීම මගින් අපිට මාස්ටර් කාඩ් පතක් ඇප්ලයි කළ හැකියි. මාස්ටර් කාඩ් පතක් ඇප්ලයි කිරීම සඳහා $13ක මුදලක් අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන් ඔබේ ගිණුමේ $13ක ශේෂයක් තිබීම අවශ්‍ය වෙනවා. ඔබ මාස්ටර් කාඩ් පත ඇප්ලයි කර සති 2ක කාලයක් තුළදී ඔබේ නිවසටම මාස්ටර් කාඩ් පත ලැබෙනවා. මාස්ටර් කාඩ් පත ලැබුණු පසු ඇක්ටිව් කර ගැනීම සඳහා කාඩ් පත සමග ලැබෙන උපදෙස් පත්‍රිකාව ඇති දෑ පිළිපැදිය යුතුයි. කාඩ් පත පැමිණි පසු ඔබට පින් අංකයක් වෙබ් හරියට පිස ලබාගත හැකියි. මේ පින් අංකය භාවිතා කර ලංකාවේ තියෙන ඕනම මාස්ටර් කාඩ් ඇක්ටිවේට් කරන ATM මැෂින් එකකින් මුදල් ලබාගත හැකියි. මේ දෙවෙනුවේ අන්තර්ජාතික බැංකු ගිණුම මගින් ගෙන්වන ලද නෙටවල කාඩ් පතකි. නෙටවල ගිණුමෙන් ඉවත් වීමට sign out කියන තැන ක්ලික් කරන්න.